සම්පූර්ණ workbook එකම ඒ කියන්නේ මේකේ නම් sheet 1 sheet 2 sheet 3 කියලා sheets 3ක් තියෙනවා. මේ sheets 3ෙම තියෙන දත්ත මුද්‍රණ යන්ත්‍රය වෙත යවනවා. active sheets කියලා ක්ලික් කරොත් අපිට පුළුවන් මේ select වෙලා තියෙන sheet එක නැත්නම් sheets වල තියෙන දත්ත පමණක් යන උදාහරණයක් විදිහට මේ තත්ත්වේ අපි දත්ත මුද්‍රණ යන්ත්‍රය වෙත යවුවොත් මේ පළවෙනි sheet එක විතරයි activate වෙලා තියෙන්නේ. ඒකේ දත්ත පමණක් මුද්‍රණ යන්ත්‍රය වෙත යනවා. ඒ වගේම තමයි අපිට ඕන නම් පළවෙනි සහ දෙවෙනි sheet එකේ දත්ත පමණක් යවන්න අපි කරන්නේ sheet 1 ක්ලික් කරලා shift button එක ක්ලික් කරගෙන දෙවෙනි sheet එක ක්ලික් කරනවා. ඊළඟට අපිට පුළුවන් file ක්ලික් කරලා print කියන option එකෙන් මේ active sheets කියන option එක ක්ලික් කරපුවාම පළවෙනි සහ දෙවෙනි sheets වල පමණක් දත්ත මුද්‍රණ යන්ත්‍රය වෙත යවෙනවා. ඒ වගේම තමයි මේ copies කියලා තැන සටහන් කරලා තියෙන number of copies කියලා අපිට මෙතන අවශ්‍ය කරන copies ගණන නැත්නම් කීයක් ඕනද කියලා සටහන් කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට copies 3ක් කියලා සටහන් කරමු. මේකේ අදහස තමයි එකම වගේ copies 3ක් මුද්‍රණ යන්ත්‍රය වෙත යවෙනවා. මෙතන check box එකෙන් අපිට පුළුවන් මේ දත්ත copies ගන්න සකස් වෙන ආකාරය වෙනස් කරන්න. උදාහරණයක් විදිහට අපි මේක මේ තත්ත්වේ මේ check box එක ක්ලික් කරලා යවුවොත් මේකේ දත්ත මුද්‍රණය වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පිටුව ඒ වගේ යනවා copies 3ක්. අපි මේක check box එක අයින් කරොත් පළවෙනි පිටුවේ දෙක සකස් වෙනවා, දෙවෙනි පිටුවේ දෙක සකස් වෙනවා, තුන්වෙනි පිටුවේ කොළ දෙක සකස් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි දත්ත මුද්‍රණ යන්ත්‍රය වෙත යවෙන්නේ. එහෙනම් අපිට අවශ්‍ය නම් පිටු එකේ ඉඳලා ඔක්කොම print වෙලා ඊට පස්සේ දෙවෙනි copy එක ඒ පළවෙනි copy එක ඉවරනම් පස්සේ පටන් ගන්න අපි තෝරගන්න ඕන මෙන්න මේ check box එක click කරන අවස්ථාව. ඊට පස්සේ අපි මේ සියලුම වෙනස්කම් කරලා අපි OK බටන් එක ක්ලික් කරොත් මේක මුද්‍රණ යන්ත්‍රය වෙත දත්ත යවෙනවා.